ඔන්න එක ගමක හිටියා මේ ගම ගෙදරක් තිබුණා. ඒ ගම මහත්තයයි ගම හාමිනේ තමයි ඒ ගෙදර වුණේ. ඒ ගෙදර මේ අහල් නිකන් වටපිටාවේ වැඩ පිළ කරලා දෙන්න උදව්වට මේ කලුවා කියලා මිනිහෙකුත් හිටියා. ඒ කලුවා ටිකක් ඉතින් අර කල්පනා කරලා වැඩ කරන කෙනෙක් නෙමෙයි, ටිකක් මොහොත පහේ මිනිස්සෙක්. ඉතින් මේ දැන් මේ ගම ගෙදර මේ හොඳට කුඹුරු හිම තියෙනවා. කුඹුරේ ගොයන් කපල හැම මේ වී හිම ගෙට අරන් තිබුණා. ඉතින් ගම හාමිනේ කිව්වා මේ මාත්‍යෝ මේ අපේ දුවටත් මේ ටිකක් එළියොත් හොඳා නේද කියලා. ඒක වෙන ගම මහත්තයාත් කිව්වා ආ අපි එහෙනම් මේ ඔය අදුමු කුඩුමි ටිකකුයි ඔය වී වලින් කොටසකුයි හරි ගස්සලා කලුව අතේ අරිමු මේ කරත්තේ බැඳගෙන ගිය හැකිනි කලුවට මේ දෙයට ගිහින් ඒවා දුවට දීලා එන්න කියලා කියමු කියලා. ඒක හොඳා කියලා දැන් ඉතින් ගම මහත්තයයි ගම හාමිනේ දෙන්න එක්ක අර මේ වී වලින් කොටස දුවට ගෙනියන්න හරි ගස්සලා මින් කරලා තියලා අඩුම කුඩුම තව අවශ්‍ය කරන දේවල් ටික හරි ගස්සලා තිබ්බා. ඊළා මේ අවස කිව්වා මේ කලුවට ගම මහත්තයා ගිහින් මේ කලුව උඹ හෙට මාරපණ යන්න ලැහැත්තියන්. උදේම මාරපණ ගිහින් වරින්කෝ කියලා. ගම මහත්තයා මං හෙට උදේ මාරපණ යන්නම්කෝ කිව්වා. හෙට උදේනේ යන්න ඕනේ. මං උදේම යන්න මාරපණ කිව්වා. ඉතින් කියලා දැන් මේගොල්ලන් රැය නිදාගත්තා. උදේ එළි වෙලා ගම මහත්තයා ගිහින් බැලුවා කලුවට. මේ කියන්නේ මේ දැන් කරත්ත බැඳගෙන කරත්තේට මේ බඩු ටික පටවගෙන මේ දුවට ගිහින් දෙවිලා ඉන්න කියන්නේ. දැන් බැලුවාම කලුව නැහැ. ඒ ගමනේ මේ කලුව කොහෙ ගියාද මේ ගමහාමිනේ මේ කලුව නැහැ නේ. කොහෙද ගිහින් තියන්නේ ඔය වත්ත දිහාවත් ඉන්නවද බලන්න කිව්වා. දැන් බැලුවා හැමතැනම නැහැ. ගමේ කීප දෙනෙකුගෙන් ගිනුත් ඇහුවා මේ අපේ කලුව හැම දැක්කලා. කවුරුවත් කලුව දැකලත් නැහැ. ඉතින් මම ගියහවස මේකට කිව්වනේ මාරපැණ යන්න කියලා. ඉතින් උදේම මං යන්නම් කිව්වනේ කොහොම මේක නැහැ නේ දැන්. ඉතින් දැන් මේ ටික අරින්නේ කොහොමද? කිය වුණා. ඉන්නකොට ආවත් වෙනකොට බේන් කලුව හටි මුණින් දාගෙන එනවා. ඒ ගමනේ ගම මහත්තයා කලුව. උඹ ඒ කොහෙ ගියාද? ඇයි ගම මහත්තයා මට ඊයේ කිව්වේ මේ උදේම මේ මාරපැණ යන්න කියලා. මම මේ මාරපැණ ගිහින් එනවා. ඇයි යකෝ ගුණ උඹට කිව්වේ මං මේ දුවට මේ අඩුම කුඩුම ටිකක් මේ වී ටිකක් හිම අරින්න ඒ වාරම් කරත්තේ බැඳගෙන යන්න කියලා නේ මේ මං උඹට අරන් යන්නනේ ඒක ගිහින් දීලා එන්නනේ කිව්වේ නිකම් මාරපැණ ගිහින් එන්නේ කියලා. ඉතින් ගම මහත්තයා මට එහෙම කිව්වේ නෑනේ. උදේම ගිහින් උඹ කලුව මේ උදේම ගිහින් උදේම මාරපැණ ගිහින් වරෙන් කිව්වා මිසක් මට කිව්වේ නෑනේ ගම මහත්තයා මේවා ගෙනියන්න ඕනේ මේ කරත් බැඳගෙන එහෙම ඵලයන් කියලා. ඉතින් දැන් ගම මහත්තයාට කරන්න දෙයක් නැහැ. ගම මහත්තයාත් වැරද්දනේ කරලා තියෙන්නේ කියලා කිව්වේ නෑනේ කාරණේ. ඉතින් ඒ වගේ ඉතින් ඒකෙන් ඒ වැඩේ කරගන්න එදා බැරි වුණා. ඉතින් ඒ වගේ තමයි අර මොකක් හරි දෙයක් කියනකොට කියන කෙනත් ඒක පැහැදිලි කරලා කියන්න ඕනේ. අහන කෙනත් ඒක විස්තර ඇතුව අහගෙන කරගන්න ඕනේ. ඒකෙන් තමයි දැන් අර උපදේශෙක දියන්නේ මේ ආත්ම උපදේශය කලුව මාරපණ කියා වාගේ කියලා කියනවා. නිකන් තේරුමක් නැති වැඩ කරපුවාම ඒකට ඒ වගේ තමයි කලුව මාරපණ ගිය කතාව.